අද අපි මේ කතාබහට එකතු වෙන්නේ ලංකාවේ වගේම ඉන්දියාවෙත් පාරවල් වල ගොඩක් ජනප්‍රිය බයික් එකක් ගැන කතා කරන්න. ඒ තමයි බජාජ් පල්සර් 150. ඉතින් බලමු ඇයි මේක මෙච්චර කාලයක් තාමත් මිනිස්සු අතර තියෙන්නේ, විශේෂයෙන්ම අර හැමදාම පාවිච්චි කරන අයට, තරුණ අයට හැම. ඇත්තටම 150cc කාණ්ඩය මේක ලොකු ඉතිහාසයක් තියෙන වැදගත් තැනක් ගත්ත බයික් එකක්. හරි, එන්න අපි එන්ජින් එකෙන්ම පටන් ගමු නේද? මේකේ තියෙන 149.5cc තනි සිලින්ඩරයක්. ඔව්, 4 stroke air cooled engine මක්. අර බජාජ්ගේ DTSI කියන ටෙක්නොලොජි එකත් එක්කමයි එන්නේ. හරියට හරි. digital twin spark ignition. බලය ගැන කියනවා 14 PS, ටෝක් එක 13.25 Nm කියලා. දැන් මේ ඉලක්කම් වලින් සාමාන්‍ය කෙනෙක්ට මොකක්ද දැනෙන්නේ පදිනකොට? DTSI කියන්නේ සරලවම ස්පාර්ක් ප්ලග් දෙකක් තියෙනවා. ඒකෙන් ඉන්ධන දහනය හොඳට වෙනවා. කාර්යක්ෂමයි. ඔව්. ඒ කියන්නේ අඩු RPM එකකදීත් හොඳ ප්‍රතිචාරයක්, ඇක්සලරේෂන් එකක් එනවා. ටවුමක යනකොට ට්‍රැෆික් එකේදී හැම හරිම ලේසි. අර කිව්ව බලයයි ටෝක් එකයි නිසා හයිවේ එක යන්නත් පුළුවන්ද? යම්තක් දුරට පුළුවන්. උපරිම වේගය පැයට කිලෝමීටර් 110 115ක් වගේ ගන්න පුළුවන්. ගිය පහේ පද්ධතියත් එක. ඒ කියන්නේ බලයයි තෙල් පිරිමැස්මයි දෙකම බැලන්ස් වෙනවා. ගිය මාරු කරන එකත් ලේසි. තෙල් පිරිමැස්ම අන්න වැදගත්ම දේ. ලීටරයට කිලෝමීටර් 55ක් අතර. ඒක නම් නියමයි නේද? ඇත්තටම. ඒක තමයි මේකේ ලොකුම ආකර්ෂණයක්. ලීටර් 15ක ටැංකියක් කියන්නේ රිසර්ව් එකටත් එක්ක ලීටර් 3.2ක් විතර. එකපාරක් ගැහුවම සෑහෙන්න දුවන්න පුළුවන්. ඔව්, ඒ ප්‍රැක්ටිකල් පැත්ත හරිම වැදගත්. හැමදාම යන කෙනෙක්ට, වියදම ගැන හිතන කෙනෙක්ට නිතරම තෙල් ගහන්න ඕන නැති එක ලොකු දෙයක්. තරුණ අයත් මේකට කැමති ඒකයි. එතකොට සුව පහසුව ගැන මොකද කියන්නේ? ඉස්සරහා ටෙලිස්කෝපික් සස්පෙන්ෂන්, පස්සේ අර නයිට්‍රොක්ස් ෂොක්ස් ඒවා ඇඩ්ජස්ට් කරන්නත් පුළුවන්ලු නේද? ඔව්, ස්ටෙප් 5 කට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. වාඩි වෙන ඉරියව්ව කෙලින් හැඩල් බා එකත් ඒකට ගැලපෙනවා කියනවා. ඉතින් අපේ වඩි පාරවල් වල කොහොමද? ගැස්සෙනවද? සස්පෙන්ෂන් එකෙන් අර සාමාන්‍ය වලවල් ගැසීම් හොඳට උරා ගන්නවා. ලොකු කම්පනයක් එන්නේ නැහැ. කෙලින් ඉඳගෙන යන නිසා දිග ගමන ගියත් මහන්සි අඩුයි. පස්සේ ඉන්න කෙනාටත් සුව පහසුයි. ආරක්ෂාවත් බලන්න එපයි. බ්‍රේක් සිස්ටම් එක තනි ඩිස්ක්, ඩබල් ඩිස්ක් විදිහට එනවා. ඔව්, ඔප්ෂන්ස් තියෙනවා. අලුත් ඒවායේ ABS එකකුත් එනවා නේද? තනි channel එකක්. ඔව්, තනි channel ABS තියෙනවා. ඒක හදිසි බ්‍රේක් එකක් ගදී ඉස්සරහා රෝදේ ලොක් වෙන එක නවත්තනවා. ඒක ආරක්ෂාවට ගොඩක් වැදගත්. ඒක ඇත්ත. අනිත් ඒවල් මේ ෆ්‍රේම් එක ඩබල් ක්‍රැඩල්. වීල් බේස් එක 1320 mm. මේවා ස්ථාවරත්වයට බලපානවද? අනිවාර්යයෙන්ම. ශක්තිමත් ෆ්‍රේම් එකයි වීල් බේස් එකයි නිසා බයික් එක ස්ථාවරයි. විශේෂයෙන් ටිකක් වේගින් යනකොට පාරට හොඳට අල්ලනවා. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක 165 mm. ඒක අති නේද ලංකාවේ පාරවල් වලට? ඔව්, 165 mm කියන්නේ සාමාන්‍ය ස්පීඩ් බ්‍රේකර්ස් වලවත් පොඩි වලවල් වලවත් වදින්න ලෙතු යන්න හොඳටම ප්‍රමාණවත්. සීට් එකේ උස 790 mm. ඒක ගොඩක් අයට ප්‍රශ්නයක් නේද? බරත් කිලෝ 144 148ක් කියන්නේ. 790 mm උස සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක්ට බිම කකුල තියන්න අපහසු නෑ. බර ටිකක් තිබ්බට ඒක පාරේ යද්දී ස්ථාවරත්වයට උදව්වක්. හැසිරීමත් ලොකු අමාරුවක් නෑ. හරි. දැන් බලමු පෙනුම. අර ටැංකියේ හැඩය, ටැංකි කවර් එහෙම එක්ක ටිකක් ඇග්‍රෙසිව් ලුක් එකක් තියෙනවා, ස්පෝටි ගතියක්. ඔව්, ඒ පෙනුම තමයි ගොඩක් අය වැදගන්නේ. අලුත් ග්‍රැෆික්ස් එකත් ඒක තවත් හොඳයි. මීටර් එක අර්ධ ඩිජිටල්, වේගය ඔඩෝමීටරේ ට්‍රිප්, තෙල් ලෙහෙව ඩිජිටල්, RPM එක කටුවෙන්. ඔව්, ඇනලොග් ටැකෝමීටරයක් එක්ක. හෙඩ්ලයිට් එක තාම හැලජන්, හැබැයි ටේල් ලයිට් එක LED, ඇලොයි වීල්, ටියුබ්ලෙස් ටයර් වගේ දේවල් නම් සම්මතයි. මේ මූලික දේවල් ටික තියෙනවා. පාටත් කීපයක් එනවා, සොෆයර් බ්ලූ, නියොන් ලයිම් ග්‍රීන් වගේ. ඒත් ඉතින් LED හෙඩ්ලයිට් එකක්, ෆුල් ඩිජිටල් මීටරයක්, බ්ලූටූත් වගේ අලුත්ම දේවල් බලාපොරොත්තු වෙන්න බෑ නේද? ඒක ඇත්ත. අද ඉන්න සමහර අලුත් බයික් එක බලද්දී ඒ වගේ නවීනාංග අඩුයි. හැබැයි මෙතන බලන්න ඕන මිලත් එක්ක මේ දේවල් කොහොමද ගැලපෙන්නේ කියලා. මිල කිව්වම 2025 වෙද්දී ලංකාවේ රුපියල් ලක්ෂ 5.4 5.8 වගේ අතර තමයි තියෙන්නේ ආසන්න වශයෙන්. ඉතින් මේ හැමදේම එක්ක මේ ගානට වටිනවද? මම හිතන්නේ වටිනවා. මොකද කාලයක් තිස්සේ ඔප්පු කරපු එන්ජිමයක් විශ්වාසවන්තයි, තෙල් පිරිමැස්ම ඉතාම හොඳයි, සුව පහසුව තියෙන, පෙනුමත් ආකර්ශනීයයි. නඩත්තු එහෙමත් අඩුයි කියනෝ නේද? අමතර කොටස එහෙම. හරියට හරි. නඩත්තු වියදම අඩුයි, අමතර කොටස් ඕනතරම් හොයාගන්න පුළුවන්, ඒවත් සාධාරණ ගණන් වලට. ඉතින් මේ ඔක්කොම එකතු වුණාම ගෙවන ගානට හොඳ වටිනාකමක් ලැබෙනවා. ඒ කියන්නේ ප්‍රධාන වාසි තමයි විශ්වාසනීයත්වය, තෙල් වැඩ කරන එක, සුව පහසුව, පෙනුම සහ මෙල්ල. ඔව්, අවාසි විදියට කියන්න තියෙන්නේ අර අලුත්ම ෆීචර්ස් නැති එකයි, සමහර විට ටිකක් පරණ මෝස්තරයක් වගේ හිතෙන එකයි. එහෙනම් සාරාංශයක් විදිහට ගත්තොත් පල්සර් 150 තාමත් මෙච්චර ජනප්‍රිය වෙලා තියෙන්නේ ඒකේ ඔප්පු කරපු කල්පවැවැට්ම, තෙල් කාර්යක්ෂමතාව, සුව පහසු ගමන සහ ස්පෝටි පෙනුම නිසා. අලුත්ම තාක්ෂණේ නැති වුණත් එදිනදා වෙගේට ඕන දේවල් ටික හරියට දෙනවා. අවසාන වශයෙන් හිතන්න දෙයක් තමයි මේ බයික් එකේ දිගු කාලීන සාර්ථකත්වයෙන් පේන්නේ. ලංකාව වගේ රටක එදිනදා පාවිච්චියට බයික් එකක් තෝරගන්න කෙනෙක් ඇත්තටම ප්‍රමුඛත්ව දෙන්නේ අලුත්ම ගැජට් වලට වඩා පාවිච්චි කරලා හුරු විශ්වාසවන්ත ප්‍රායෝගික දේවල් වලට නේද කියන එක. ඒක හොඳ කාරණයක්. එහෙනම් අදට අපි මේ කතා බහ මෙතනින් අවසන් කරනවා.